ප්‍රියාණනි අපේ මේ අහන්න යන වචනය මිනිස්සුන්ගේ ජීවිත නිදහස් කරන වචනය. මිනිස්සුන්ගේ වහල්කම් වලින් එළියට ගේන මේ වචනය. මේ අයට අහගෙන ඉන්න විතරක් නෙමෙයි ඒ වචනවල අර්ථය Tamanට අදාළ කරගන්න. ඒ තුල ඇදහිල්ල ගොඩනගා ගන්න. ඒ තුල ඔබ වහන්සේව මුණ ගැහෙන්න ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි අදත් අධ්‍යයනය කරන්න එකතු වෙලා ඉන්නේ ලෝක පොත. අපි දැන් ලෝක පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පසුගිය කොටසේ අපි ඉගෙන ගත්තේ යේසුස් වහන්සේව Taman හැදී වැඩුණු නගරය වුණු නාසරෙත් වල ප්‍රතික්ෂේප වෙච්ච ආකාරය. දැන් නැවතත් ලෝක අපිට ලියන විස්තරේ ඔහු කියන්නේ තවත් නගරයක වෙච්චි තවත් සිනගෝගයක වෙච්ච සිදුවීමක්ම තමයි. හරි 31 වෙනි පදේ ඉඳන්. නමුත් මේක වෙන්නේ නාසරෙත් වල නෙමෙයි. නාසරෙත් වලට තවත් කිට්ටුවෙන් තිබුණු ගලීලේ තවත් නගරයක් තමයි කපර්නවුම. යේසුස් වහන්සේව නාසරෙත් වලින් මිනිස්සු ප්‍රතික්ෂේප කරාට පස්සේ, කියන්නේ උන්වහන්සේ උපන් නෙමෙයි, උන්වහන්සේ හැදී වැඩුණු නගරේ මිනිස්සු යේසුස් වහන්සේව එපා කියලා මරන්න ගියාට පස්සේ යේසුස් වහන්සේ තවදුරටත් තමන්ගේ වාසස්ථානයේ නුවර තියාගත්තේ නැහැ. උන්වහන්සේ අපිට මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ කියනවා උන්වහන්සේ නාසරෙත් නුවර අත්හැරලා කපර්නවුමට පැමිණ එහි වාසය කළා. ඒතකොට මේ කපර්නවුමේ තමයි පේදුරු ඇන්ඩ්‍රුගේ ගෙවල් තිබ්බේ. හරි යේසුස් වහන්සේගේ ගෝලයෝ. එතකොට සමහරක් විට යේසුස් වහන්සේ නැවතිලා ඉන්න ඇත්තේ මෙයාගේ ගෙවල් වල. මතෙව්ත් කපර්නවුමෙන් ආපු කෙනෙක්. බොහෝ වෙලාවට මේ ආශ්‍රිතව තමයි යොහාන්ගේ යාකොබ්ගේ ගෙදරක් තියෙන්න ඇත්තේ. එතකොට යේසුස් වහන්සේ අවසාන වරට යෙරුසලමට පිටත් වෙනකන් උන්වහන්සේගේ සේවයේ මූලස්ථානයේ හෙඩ්ක්වාටර්ස් කියලා කියන්නේ එහෙම නැත්නම් උන්වහන්සේ දියත් කරේ තමන්ගේ මෙහෙම උන්වහන්සේ යෙරුසලමට ගිහින් ආව තමයි උන්වහන්සේ තව නගරවලට ගියා. නමුත් හිටියේ කපර්නවුමේ. දැන් මේ සිදුවීම වෙන්නේ අපි අද කතා කරන කපර්නවුමේ තවත් සිනගෝගයක. අපි පළවෙනි 31 වෙනි පදේ ඉඳන් කියවමු. උන්වහන්සේ ගලිලේ නුවරක් වූ කපර්නවුමට පැමිණ සබත් දවසේදී ඔවුන්ට උගන්වමින් සිටිසේක. උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්ත වූ බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔවුහු විස්මිත වූ. අපි මේ ගැන පසුගිය සතියේ අධ්‍යයනය කරා කොහොමද යේසුස් වහන්සේ උගන්වද්දී මිනිසුන්ට තේරුණා උන්වහන්සේගේ වචනේ යම් කිසි කවුරුත් තුල දැකලා නැති බලයක් තියෙනවා කියලා. දැන් 33 වෙනි පදය. අශුද්ධ ආත්මයක් ආවේශ වූ මිනිසෙක් සිනගෝගෙහි සිටිසේක. ඔන්න ලස්සන වචනයක්. අශුද්ධ යක්ෂ ආත්මයක් ආවේශ වූ මිනිසෙක් සිනගෝගෙහි සිටියේය. දැන් ඔන්න අපි මෙතන නවතිනවා ටිකක්. ඇයි දන්නවද? දැන් හිතන්න ලූක්තුමා මම කිව්වා ඔහු ඉතිහාසඥයෙක්. ඔහු මේ විස්තරය අරගෙන එද්දී ඔහු පළවෙනි හාස්කම විදියට තෝරගන්නේ යේසුස් වහන්සේ යක්ෂ ආත්මයක් දුරු කරන අවස්ථාව. ඔහුට මෙච්චර දැන් යේසුස් වහන්සේගේ මෙය මම කිව්වා ගිය සතිය අවුරුද්දක් වෙන්නත් තිබ්බා. ඇයි මේ පළවෙනි හාස්කම ඔහු වෛද්‍යවරයෙක් වුණා සුවයක් ගැන ලියන්න තිබ්බා. එහෙම නැතුව ඔහු පළවෙනියටම තෝරගන්නේ යක්ෂ ආත්මයක්ව යේසුස් වහන්සේ දුරු කරපු සිදුවීමක්. ඇයි? අද දේශනාව ඉවර වෙද්දී ඔයාලා දැනගන්නවා ඇයි ලූක් මේක තෝරගන්න ඇත්තේ කියලා. ඉතින් ඊට කලින් දැන් මම මේ යක්ෂ ආත්මයක් දුරු වීම ගැන කියන්න යන හින්දා මෙතන නැවතිලා අපි හැමෝගෙම ඔළුව එක තැනකට ගන්න ඕනේ. ඇයි දන්නවද? මම ගිහිල්ලා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල යක්ෂ ආත්මයක් ගැන කිව්වොත් ඒ මිනිස්සුන්ට ඇහෙන විදියයි තමිල්නාඩුවේ ගිහිල්ලා යක්ෂ ආත්මයක් ගැන කිව්වොත් ඒ මිනිස්සුන්ට ඇහෙන විදියයි සම්පූර්ණයෙන්ම දෙකක්. මම මේ උත්සාහ කරන්නේ කියන්නේ ඔයාලා හැදෙන පසුබිම අනුව දැනටත් මේ යක්ෂයා කියන වචනේ අහද්දී ඔයාලගේ ඔළුවේ යම්කිසි දැක්මක් තියෙනවා. ඒක කොහෙන් හරි එකතු කරගත්ත එකක්. හැරි පොටර් එකේ දැක්ක තැන ඉඳන් ෆිල්ම් එක දැක්ක තොරතුරු වල ඉඳලා පින්තූරක දැක්ක තොරතුරු වල ඉඳලා යක්ෂයා කියන මේ චරිතය ගැන ඔයාලගේ හැමෝගෙම ඔළුවේ වෙනස් අදහස් තියෙන්නේ නේ. මම මෙතන ඉන්න 10 දෙනෙක්ගෙන් ඇහුවොත් කවුද යක්ෂයා කියලා ඔබ උත්තර 10ක් දෙන්නේ මට විශ්වාසයි. ඒ නිසා අපිට මෙතනින් ඉස්සරහට යන්න බෑ. ඔයාලව ඒ තැන්වල අතරමං කරලා. අපි යන මේ පාරේ අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ කවුද යක්ෂයා? කවුද යක්ෂයා? එහෙම නැත්නම් කවුද යක්ෂ ආත්ම? පැහැදිලිවම මේ ලූක් යක්ෂයක් ආත්මයක් නැත්නම් සාතන් ගැන කියන පළවෙනි අවස්ථාව මේ නෙමෙයි. අපිට හම්බුණා 4 වෙනි පරිච්ඡේදේ පටන් ගත්තෙම යේසුස් වහන්සේව සාතන් විසින් පරීක්ෂා කරපු අවස්ථාව. එතකොට කතා කරන්නේ ලූක් යක්ෂ ආත්මයක් ගැන නෙමෙයි යක්ෂයා ගැන.
දැන් එතකොට 4 වෙනි පරිච්ඡේදයේ පටන් ගත්තේ යක්ෂයන්ගේ ප්‍රධානියෙක් එහෙම නැත්නම් සතුරන්ගේ ප්‍රධානියා සාතන් ගැන කියලා. නමුත් 33 වෙනි පදේ කියනවා අශුද්ධ යක්ෂ ආත්මයක් ආවේශ වූ. පැහැදිලිවම ඔහු මේ වෙනස පෙන්නනවානේ. පළවෙනි සාතන්ම නෙමෙයි. අර 4 වෙනි පරිච්ඡේදේ නමුත් සාතන්ට සම්බන්ධ පුද්ගලයෙක්. ඒ කියන්නේ යක්ෂ ආත්මයක් කියන්නේ. දැන් ප්‍රශ්නේ තමයි අපි මේ කැටගරි එක එහෙම නැත්නම් අපි මේ බලවේගය හඳුනා ගන්න ඕනේ. කොහෙන්ද මේක හඳුනාගන්නේ? වෙන මේ ලෝකේ පොත්පත්වල මේක ගැන ඇත්ත කියලා නැහැ. මේක ගැන අපිට ඇත්ත කියන්න ඕනේ දෙවියන් වහන්සේමයි. මොකද මේක අපේ ඇහැට පේන්නේ නැති මානික වෙන සිදුවීමක්. එතකොට දෙවියන් වහන්සේගේ වචනය තුල තමයි යක්ෂයාත් ඇත්තට කවුරුද කියලා දීලා තියෙන්නේ. අපිට හිතා ගන්න පුළුවන් යක්ෂයා රතු පාට මූණක් තියෙන දත් දෙකක් එළියට ආපු මිනිස්සෙක් කියලා. ඒ අපේ ඉමේජිනේෂන්ස්. එහෙම නැත්නම් මිනිස්සු අපිට සම්ප්‍රදායින් අරගෙන දීපු තොරතුරු. නමුත් අපි දැනගන්න ඕනේ බයිබලයට අනුව ඔයාලගේ මගේ මේ ප්‍රධාන හතුරෙක් වන යක්ෂයා එහෙම නැත්නම් යක්ෂ ආත්ම කවුද කියලා. ඒතකොට ලූක් දැනටමත් වෙනසක් පෙන්නලා තියෙනවා යක්ෂයා සහ යක්ෂ ආත්මවල. අපි දැන් බයිබලයට ගිහිල්ලා බලමු කවුද මේ කියලා. එතකොට දැන් අද මම දෙන බයිබල් පාඩ නැවති කියවන්න ඔයාලට වෙලාවක් නැහැ මං දන්නවා. එතකොට මොකද කරන්නේ? ඔයාලා නැවත ගෙදර ගිහිල්ලා මේ දේශනාව අපි රෙකෝඩ් කරනවා. ඔයාලා අහලා ඒ තොරතුරු ලියලා ඔයාලා නැවතත් ඒක අධ්‍යයනය කරන්න ඕනේ. නැත්තම් අද මගේ වචනේ අහගෙන ඉඳලා ඉවර වෙද්දී ඔයාලට මේක තේරුණා. නමුත් ඔයාලට මතක හිටින්නේ නැහැ. තේරෙනවද? ඒකයි දේව වචනේ අපි පරිස්සමෙන් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. අපි ඉස්සල්ලාම සාතන් කියන චරිතය ගැන තියෙන බයිබල් පාඩයක් තමයි එලිදරව් 12:9. එන්න මේ පදේ මෙහෙම කියනවා. මුළු ලෝකයේ රවටන්නා වන යක්ෂයා ඔන්න අහගන්න. මුළු ලෝකයේ රවටන්නා වන යක්ෂයා සාතන්‍යයි කියන ලද මහා සර්පයා. දැන් ওই සර්පයා කියන වචනයදී අපිට උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයටත් ඔළුව යනවා. එතකොට මේ යක්ෂයා එහෙම නැත්නම් සාතන් ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය. දැන් එලිදරව් 12:9 කියනවා ඔහුව පහතට හෙළනු ලැබුවේය. ඔහු පොළවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවෝය. දැන් මේ පදේ විතරක් කියවද්දි තේරෙන දේ මොකක්ද? මේ සාතන් එහෙම නැත්නම් පුරාණ සර්පයා එහෙම නැත්නම් ප්‍රධාන යක්ෂයව යම් කිසි ස්ථානයකින් පහතට හෙළලා තියෙනවා. මේ පදේ විතරක් කියවද්දි මං ඔයාලට තේරෙන දේ කියන්නේ ඒ වගේම ඔහු තනියම නෙමෙයි හෙළලා තියෙන්නේ ඔහුගේ දූතයොත් එක්ක. ඒ ටික පැහැදිලි. දැන් ඊට පස්සේ එන ප්‍රශ්නේ මේ සාතන් පහතට හෙළුවේ කොහේ ඉඳලාද? පහතට හෙලන්න කලින් සාතන් මොන වගේද? ඒකට උත්තරය අපිට හම්බ වෙනවා එසකියල් පොතේ 28 වෙනි පරිච්ඡේදේ. හරි? එසකියල් 28 මෙහෙම කියනවා. 14 ඉඳන්. නුඹ පියාපත් විහිදාගෙන සිටින අභිෂේකලත් කෙරුබෙක් වූයේය. නුඹ පියාපත් විහිදාගෙන සිටින අභිෂේකලත් කෙරුබෙක් වූයේය. මම නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධ කන්දෙහි පිහිටුවෙමි. නුඹ ගිනි ඇවිලෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය. නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුල අධර්මිෂ්ඨකම සම්පූර්ණ තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියේය. මෙතන කියන විදිහට මේ යක්ෂයා කෙරුබෙක් එහෙම නැත්නම් දේවදූතෙක් කාලයක් යනකම් මේ පුද්ගලයා දෙවියන් වහන්සේට කීකරු වුණා. නමුත් පසු කාලයේදී දෙවියන් වහන්සේට අකීකරු වුණා. එතන 15 වෙනි පදේ පිනෝ නුඹ මවනුලා පටන් දෙවියන් වහන්සේ විසින් මවපු තවත් මැවිල්ලක්. කෙරුබෙක්, දේවදූතෙක්, ඒ වගේම ඔහු කියනවා මම නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධ කන්දේ පිහිටුම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේම කාලයක් හිටපු පුද්ගලෙක්. දැන් කොහෙන්ද වැටුනේ? ස්වර්ගයෙන් පල්ලෙහාට වැටුනේ. කාවද වැටුවේ? දේවදූතෙක්ව හිටියා වූ. ඇයි වැටුවේ? පව් කරපු නිසා. හරිද? දැන් මේ ටික අපි බයිබලෙන් පැහැදිලි කරගෙන බලමු. කොහොමද පව් කරේ කියන ප්‍රශ්නේ එනවා ඊට පස්සේ. මොකක්ද සාතන් කරපු පාපේ? ඒකට උත්තරය අපිට යෙසායා 14 වෙනි පරිච්ඡේදයේ 12:15 මෙන්න මෙහෙම කියනවා. දීප්තිමත් තාරකාව, අලුයම පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි, ජාතීන් හෙලා දැමුවා වූ නුඹ බිමට සිත දැමුණු හැබුණු හැටි, නුඹ සිත තුල සිතාගෙන මම ස්වර්ගයට නැගී මගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඊතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුන් පසු කොට ඉහළ නගින්නෙමි.
මහෝත්තමයාණන්ට සමාන වන්නේ වියයි කීයේ. එහෙත් නුඹ පාතාලයේ නම් වලේ ගැඹුරටම බසිනෝ ඇත. මොකක්ද සාතන් කරපු වැරද්ද? මේ මැවිල්ල මේ දේවදූතයා මේ කෙරුබයා මොකද හිතුවේ මම දෙවියන් වහන්සේට සමාන වෙනවා. මම ඒ තාරකා අතර එහෙම නැත්නම් තවත් දේවදූතයන්ගේ අතර පාලනය ගන්නවා. මේ තමයි එතකොට පාපය මොකක්ද සාතන් කරපු? මැවුම්කාර දෙවියන් වහන්සේට විරුද්ධව උඩගු වෙලා උන්වහන්සේගේ බලය අභියෝගයට ලක් කරලා උන්වහන්සේගේ নমස්කාරය ලබා ගන්න උන්වහන්සේට තිබුණු ආධිපත්‍යය ඔහුට ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් මැවුම්කාර දෙවියන් වහන්සේ මොකද කරේ? ස්වර්ගයේ ඉඳන් පහතට විතරක් නෙවෙයි පහතිනුත් පාතාලයට මේ සාතන්ව හෙළුවා. දැන් අපිට තේරෙනවා සාතන් කොහෙන්ද ආවේ කියලා. දැන් ඊට පස්සේ අපි කිව්වා සාතන් වැටෙද්දි තනියම නෙමෙයි වැටුනේ ඔහුගේ දේවදූතයොත් එක්ක කියලා. කොච්චරක් වැටෙන්නේ නැද්ද කියලා අදහසකුත් අපිට එළිදරව් 12:4 කියනවා. ඌගේ වල්ගෙන් අහසේ තාරකාවන්ගෙන් 3න් කොටසක් අද ඒවා පොළවට හෙළුවේය. 3න් එකක්. බයිබලයේ ගොඩක් වෙලාවට තාරකාවන් කියලා හඳුන්වනවා දේවදූතයන්ව. එතකොට දේවදූතයන්ගෙන් 3න් එකක් රැගෙන එහෙම නැත්නම් සාතන් මේ ගහපු කැරැල්ලේ සාතන් මේ කරපු ක්‍රියාවට තවත් ස්වර්ගයේ මැවිල්ලක් වූ මේ දේවදූතයෝ හවුල් වුණා. ඔහුගේ මුලාව පිටිපස්සේ ගියා. ඔහුව හඹා ගියා. ඔහුව අනුගමනය කරපු නිසා සාතන් විතරක් නෙමෙයි 3න් එකක් වැටුණා. දැන් මේ අය තමයි අපි හඳුන්වන්නේ යක්ෂ ආත්ම කියලා. උන් 33 කෝටියක් වෙන්න පුළුවන්. හරි? මේ යක්ෂ ආත්ම කීයක්ද කියලා මම දන්නේ. මම මේ නිකන් ගානක් මගේ හිතට ආපු කිව්වේ. දැන් ඔබට පේනවා සාතන් සහ සාතන්ගේ දූතයෝ වැටුණා. දැන් වැටුණු අය කොහෙද ඉන්නේ? ඊගා ප්‍රශ්නේ. යූත් පොතේ එළිදරව් පොතේ කලින් තියෙන පොතේ 1:6 කියනවා තමන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානයේ අත්හැරියා වූ දේවදූතයන් උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම් වලින් බැඳ තැබූසේක. මේ අයගෙන් හැමෝම නෙමෙයි නමුත් කණ්ඩායමක්. ඒකට හේතුව දන්නේ දෙවියන් වහන්සේ විතරයි. මේ වැටුණු කණ්ඩායමෙන් යම් කිසි පිරිසක් සදාකාලික බැඳුම් වලින් පාතාලේ බැඳ තියලා තියෙනවා කියලා යුදස් පොතේ 1:6 කියනවා. නමුත් ඒ අතරම පැහැදිලිවම තවත් පිරිසක් සාතන් ඇතුළුව ප්‍රධාන සාතන් ඇතුළුව තවත් පිරිසක් නිදැල්ලේ සැරිසරනවා. මොකද බයිබලයේ පේන විදිහට නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා කාව ගිලිගනිම්ද යයි සිතමින් ඔබම ඔබ ඇවිදිනවා කියලා කියනවා. එතකොට සාතන් පැහැදිලිවම නිදැල්ලේ ඉන්නේ. ඔහුව තාම බැඳලා නැහැ. සමහර දේව ධර්මවල කියනවා අපි සාතන්ව බඳිමු, අපි සාතන්ව ගැට ගහමු. දැන් අවුරුදු ගාණක් තිස්සේ ගැට ගහනවා. කවුද ලියන්නේ? එහෙම නැහැ. ඔබට ගිහිල්ලා ගැට ගහන්න බෑ. ඒක දෙවියන් වහන්සේ කවදා හරි පාතාලට හෙළනකම් මේ මිනිස් මේ පුද්ගල එහෙම නැත්නම් මේ ජීවියෝ ටික නිදහසේ ඉන්නවා. ඊට පස්සේ අනිත් අය කොහෙද? දැන් කට්ටියක්ව බැඳ තියලා එතකොට සාතන් ඇතුළු අනිත් අය කොහෙද ඉන්නේ? අනිත් යක්ෂාත්ම ටික. එපිස 6:12 මෙහෙම කියනවා. මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීක ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට මේ වැටුණා වූ අනිත් දූතයෝ මේ අපිට නොපෙනෙන අවකාශයේ අපිට පෙනෙන්නේ නැති මේ අවකාශයේ අපි අතර මේ ලෝකේ නොපෙනෙන මානවයෝ ජීවත් වෙනවා. ජීවත් වෙනවා විතරක් නෙමෙයි ඔවුන් ඒ බලපෑම මිනිස්යාට කරනවා. දැන් අපි ඉස්සරහට බලමු මේ මෙයාලට කොච්චර අපිට බලපෑම් කරන්න පුළුවන්ද කියලා. උදාහරණයක් විදිහට දානියෙල් 10 වෙනි පරිච්ඡේදයේ දානියෙල් යාඥා කරද්දී එක දේවදූතයෙක් දෙවියන් වහන්සේගේ උත්තරය අරගෙන එනවා. එයා එද්දී මෙහෙම කියනවා. පර්ෂිය රාජ්‍ය අධිපතියා 21 දවසක් මට විරුද්ධව සිටියේය. නමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මිකායල් මට උපකාර කරන්න ආයේය. මම පර්සියාවේ රජවරුන් වෙත එහි ප්‍රමාද වුණේ. මොකද දන්නව මෙයා මේ කියන්නේ? කියනවා මම දෙවියන් වහන්සේගෙන් ස්වර්ගයෙන් උත්තරය අරගෙන ආවා. නමුත් පර්සියාව බලාගෙන ඉන්න අධිපති එහෙම නැත්නම් අවකාශයේ හිටපු තවත් අන්ධකාර දේවදූතයෙක් මේ දේවදූතයාත් එක්ක සටන් කරා. මේ උත්තරේ ගේන්න බැරි වෙන්න 21 දවසක්. නමුත් මිකායල්
දෙවියන් වහන්සේගේ අධිපති දේවදූතයා ඇවිල්ලා මේ දේවදූතයාව පරද්දුවට පස්සේ තමයි ඔහු අරගෙන ආවේ. මේකෙන් පේන්නේ අපිට නොපෙනෙන මානේ ශුද්ධ දේවදූතයන් හා මේ අශුද්ධ බලවේග අතර සටන් නිතරම වෙනවා. ඔබ විශ්වාස කරන්නේ අද මේ තියෙන රාජ්‍යයන් ඉහළ ඉන්නා වූ මේ අන්ධකාර සේනාවන් කොච්චරයිද? ඔබ බයිබලයේ විශ්වාස කරොත් ඔබ ඒක පුදුම වේවි. බයිබලයේ නිතරම කතා කරනවා. අද තියෙනා ප්‍රධාන ව්‍යාජ ආගමික සන්දිස්ථාන අසල ඒ නගර අසල ඔය මිනිස්සු මැරෙන්නේ ඇඟ කපාගන්නේ ආගම් වෙනුවෙන්. මේ ස්ථානවල ප්‍රධාන යක්කු සේනාවන් පිටින් ඉන්නවා. ඒකට අපිට නොපෙනෙන මානේ මේ දේ තමයි වෙන්නේ. දැන් ඊට පස්සේ ඔවුන්ට කොච්චර බලයක් අපිට වඩා තියනවද කියලා ඔයාලා දැනගන්න ඕනේ. සමහරු හිතනවා අයියෝ සාතන් අපිට ගහලා එලවන්න පුළුවන් අපි බය නැහැ. නමුත් කිසිම දේව ධර්මානුකූල පදනමක් නැති දැක්මක්. ඒතකොට බයිබලයේ කියලා තියනවද සාතන්ට කොච්චර අපිට නැත්නම් මේ ජීවීන් කොට්ටාසයට කොච්චර බලයක් තියනවද කියලා බලන්න ඉස්ලාම තේරුම් ගන්න ඕනේ දේව දූතයෝ සහ ඔබ අතර තියෙන වෙනස. මොකද හේබ්‍රු පොතේ පළවෙනි පරිච්ඡේදයේ සමහරවිට දෙවෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කියනවා. ඔබ මනුෂ්‍යයා විසින් සිහි කරන්නට නොහොත් මනුෂ්‍ය පුත්‍රයා දෙස බැලීමට ඔහු කවරෙක්ද? මේ ගීතිකාකරු කියනවා ඔබ මනුෂ්‍යයා, ඒ කියන්නේ ඔහු කතා කරන්නේ අපේ ගැලවීම ගැන. ඔහු කියනවා අපි වගේ මනුෂ්‍යයන්ව ගැන හිතන්න අපි කවුද? ඔබ දෙවියන් වහන්සේට ඔහු කියනවා ඔබ දේව දූතයන්ට වඩා මදක් පහත් කොට ඔවුන් සෑදූසේක. පැහැදිලිවම මේ මනුෂ්‍යයා කියන අපි මැවිල්ල දේව දූතයන්ට වඩා පහත් කොට මවපු මැවිල්ලක්. මේ බයිබලයේ කියන්නේ කොච්චර පහත් කියලා තේරුම් ගන්න මම ඔයාලට උදාහරණයක් කියනවා. දෙවියන් වහන්සේ මවන හැම මැවිල්ලටම අර්ථයක් තියෙනවා. මාළුවා ඉන්ඩෝනේ වතුරේ හින්දා ඌට කරමල් තියෙනවා. කුරුල්ලෝ පියාඹන්න ඕනේ හින්දා උන්ට පිහාටු තියෙනවා. අපි මේ පොළවේ ජීවත් වෙන්න ඕනේ හින්දා අපිව මවලා තියෙන මේ භෞතික දේවල් කණ්ඩ බොණ්ඩ පුළුවන් විදියට මේ අපේ ශරීර. නමුත් දේව දූතයන්ව මැව්වේ ස්වර්ගයේ ඉන්න නිසා ස්වර්ගයේ මැවිල්ල මැව්වේ වෙනත්ම ක්‍රමයකට ස්වර්ගීක පසුබිමට ගැලපෙන විදියට. එතකොට මේ දේව දූතයෝ පැහැදිලිවම මේ භෞතික අපිට වඩා ඉහළ බලයක් තියෙන ජීවීන් කොට්ටාසයක්. එතකොට ඔවුන්ට සමහරක් විට බිත්ති හරහා යන එක, අපිට නොපෙනෙන දේවල් පේන එක මම දන්නේ නැහැ ඔවුන්ගේ සීමාවල්. මම ඒවා දන්නේ නැති නිසා කියන්න යන්නේ. නමුත් මතක තියාගන්න භෞතික මනසෙන් අපේ තියෙන පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරගන්න පුළුවන් බැරි දේවල් සමහරක් විට ඔවුන්ට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒතකොට අපිට නොපෙනෙන ලෝකයක ඉන්න මේ බලවත් මේ දේව දූතයෝ කියන පුද්ගලයෝ දැන් නපුරට ඇලුම් වෙලා ඉන්නේ. ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව උඩගු වෙලා ඉන්නේ. ඔවුන් අකමැති දෙවියන් වහන්සේ මහිමය ලබනවට. ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධයි. එහෙනම් හිතන්න ඔවුන්ගේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්නේ මොකටද? දෙවියන් වහන්සේට විරුද්ධ වෙන්න. දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට විරුද්ධ වෙන්න. දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයට පත් කරන්න. එතකොට දැන් මේ තමයි ඔබට නොපෙනෙන ලෝකේ ඉන්න මේ බලවේග ටික. සාතන් ඇතුළුව. එතකොට දැන් ඔබ හිතේ අයියෝ මම අසරණයි, මම පව්, අපි මිනිස්සුන්ට කවුරුත් නැද්ද මේකෙන් ගොඩවන. මතක තියාගන්න මිනිස්සුන්ව දෙවියන් වහන්සේ නිරයට දාන්නේ සාතන් ඔබ බලෙන් නිරයට ඇදගෙන යන හින්දා නෙමෙයි. දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව කවදා හරි නිරයට දාන්නේ ඔබ පව් කරපු නිසා. එතකොට සාතන් නෙමෙයි ඔබේ පාපය කරන්න හේතුව, ඔබයි ඔබේ පාපය කරන්න හේතුව. දැන් උදාහරණයක් විදිහට ආදම් මේවා පව් කරද්දී සාතන් ඇවිල්ලා රවට්ටපු බවයත් අපි ඉස්සරහට තේරුම් ගමු කොහොමද සාතන් වැඩ කරන්නේ ඔයාලගේ මේ තියෙන පව්කාර ගතියත් එක්ක. දෙවියන් වහන්සේට ඕන සාතන් ඔබ මේ මොකක්ද කරේ? පව් මේ අසරණයා, ඒ නිසා මම උඹට දඬුවම් කරනවා, මේ අසරණයාට තව chance එකක් දෙනවා කියලා දෙවියන් වහන්සේ ක්‍රියා කළේ නැහැ. ආදම් පව් කරා, ආදම් කරනකොටගෙන ආදම්ව සහ ආදම්ගෙන් පැවත එන හැමෝම. එතකොට ඔබ පව් කරන්නේ ඔබ පව්කාරයෙක් හින්දා. ඔබ පාපයට ආසෙහින්ද. ඔව් ඒ තියෙන ගතියට සාතන් උදව් කරනවා. ඒක මම තව චුට්ටකින් කියන්න. නමුත් මතක තියාගන්න. සාතනුයි ඔබවයි තරාදියක දාලා මැන්නොත් පව්කාරකම අතින් සමානයි. පව්කාරකම අතින් සමානයි. සාතන් කරපු පාපෙම තමයි අපිත් හැම වෙලාවෙම කරන්නේ මොන හරි කරද්දි උන්වහන්සේට විරුද්ධ වෙද්දී. ඔබ දෙවියන් වහන්සේ වෙන්න ඇති. හැබැයි මගේ කැමැත්ත තමයි මම කරන්නේ කියන හැම මොහොතකම ඔබ කරන්නේ සාතන් කරපු උඩගුකමේ පාපෙම තමයි.
ඒතකොට කවදාවත් නිකමටවත් හිතන්න එපා දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව අයියෝ පව් අසරණයා සාතන් නිසා නිරේට යනවා කියලා. සාතන් ඔබ නිරේට යවන්න පුළුවන් හැම උප්පරවැට්ටියක්ම ගහනවා. ඒක කතා දෙකක් නැහැ. නමුත් ඔබ නිරේට යන්නේ ඔබ දෙවියන් වහන්සේට විරුද්ධ නිසා. ඔබ තුල තියෙන ගතිය තමයි ඔබ දෙවියන් වහන්සේට විරුද්ධ මිනිස්සෙක් කරන්නේ. දැන් එතකොට එක පැත්තකින් පැහැදිලිවම ඔබ දෙවියන් දේවදූතයන්ට වඩා පහත්. අනිත් පැත්තෙන් ඔබ පව් කරලා ඉන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා උන්වහන්සේගේ උදහසට නියම වෙලා ඉන්නේ. ඔබට ආලෝකය පේන්නේ නැහැ. ඔබ උපතින් අන්ධෙක්. ඔබ ආත්මිකව මැරිලා ඉන්නේ. ඔබ ආස පාපයට තෘෂ්ණාවට. එතකොට හිතන්න සාතන් ඇතුළු මේ දේවදූතය මොනවා හරි දෙයක් නිර්මාණය කළොත් ඔබට ගැලපෙන අර ඔබේ පරණ ගතියට ගැලපෙන ඔබේ පෞකාර ගතියට ගැලපෙන දෙයක් නිර්මාණය කරොත් ඔබ දුවගෙන ගිහිල්ලා ඒව වැළඳ ගන්න. බහරි ආසයි සාතන් හදන මේ සුරංගනා ලෝකෙට. ඒකයි අද කාලේ මේ ලෝකෙ මිනිස්සු මේ ලෝකේ එන්ටර්ටේන්මන්ට් එකට මේ ලෝකේ තියෙනා වූ ව්‍යාජ ආගම් වලට ව්‍යාජ ෆිලොසොෆිස් වලට ඇදිලා යන්නේ. ඇයි ඔබ ආස නැහැ දෙවියන් වහන්සේට සාතන් ආසත් නැහැ. හැබැයි සාතන් තමන්ගේ බලය පාවිච්චි කරලා හදන සුරංගනා ලෝකයක් මේ මුළු සිස්ටම් එකම එහෙම එකක්. අපි ඉපදිලා තියෙන ඒ වගේ අන්ධකාරයෙන් බිහි වුණු සිස්ටම් එකකට. ඔබ මේ ලෝකේ කියන ආගම් දර්ශන ෆිලොසොෆිස් මේ හැම එකක්ම සාතන් ඉන්වෙන්ට් කරපුවා. මිනිස්සුන්ගේ පාපේ. නිකමට හිතන්න ඒකයි මම කැමති නැත්තේ මේ සභාවට කිසිම දෙයක් ෆිලොසොෆි එකක් රිංගනවට අකමැති. ඔබ හිතන්න එපා අපි හැමෝම සංගීතයාවෙන් ඉන්න ඕනේ ඒක තමයි ඇත්ත ඒ ඇත්තත් එක්ක නෑ. උන්වහන්සේ ඇත්ත උන්වහන්සේ ශුද්ධයි අනිත් ඒවා සාතනිකයි. අපි මේ මිනිස්සුන්ට ප්‍රේම කරමු. නමුත් එන්න දෙන්න එපා මේ දොරෙන් ඇතුළට කිසිම ෆිලොසොෆි එකකට. කිසිම මිනිස්සුන්ගේ සම්ප්‍රදායකට. කිසිම මිනිස්සුන්ගේ තියෙනා වූ ideas, ideologies දෙන්න එපා. ඒවා දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. අපිට ඇති මේක. අපිට ඇති මේක. මේ තුල තමයි අපි පිහිටන්න ඕනේ. එතකොටයි සාතන්ට එන්න බැරි අපේ සීමාවල් වලට. ඉතින් මේ තමයි සාතන්ගේ දේවදූතයන්ගේ මේ තියෙනා වූ ඔබ අත්තටම කියනවා නම් අන්ධෙක් පාපේ ඒ විතරක් නෙමෙයි සාතන් දැන් මොකද කරන්නේ? සාතන් මොකද කරන්නේ? විවිධ සිස්ටම් හදලා ඔබව තවත් ඒ අන්ධකම තුල ඉන්න අන්ධ කරලා තියෙනවා. ඔබ හිතනවා මේක මා ලස්සන ලෝකයක් කියලා. නමුත් බයිබලයේ කියන්නේ ලෝකේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කරලා තියෙනවා කියලා. මේ සිස්ටම් වල ගන්න දෙයක් නැහැ ඔබගේ ආත්මයට. නිකමට හිතන්න පැය 10ක් පැය 15ක් ලෝකේ සිස්ටම් එකක් එක්ක හිටියොත් ඔබට තේරෙනවා ඔබගේ ජීවනේ හොරකම් කරලා තියෙන්නේ. ඔබගේ ආත්මයේ සතුට නැති කරලා තියෙන්නේ. ඒ ආගම් වලින් ඔබව තිබ්බට වඩා ඔබ අසරණෙක් කරලා තියෙන්නේ. නිසා මතක තියාගන්න මේ සිස්ටම් එකම මමයි සිස්ටම් එක කියන්නේ මේ මුළු ලෝකෙම යේසුස් වහන්සේගේ සත්‍ය ඇරෙන්න අනිත් හැම දෙයක්ම අපවිත්‍ර අශුද්ධ දෙවියන් වහන්සේට විරුද්ධව දේවල්. ඉතින් නිකමට හිතන්න ඔබ ඉන්න ජීවිතය ඔබගේ ගෙදර ටීවී එක ඔන් කරපු ඉඳන් සෝෂල් මීඩියා ඔන් කරන තැන ඉඳන් ඔබ ඉන්නේ මොන තරම් බන්ධනයේ ලෝකයකද? ඒක නිසායි ඔබට මේකෙන් ගැලවුම් කාර්යයක් අවශ්‍ය වෙන්නේ. මේ සිස්ටම් එකෙන් විතරක් නෙමෙයි මේ සිස්ටම් එක පාලනය කරන තැනත්තගෙන් විතරක් නෙමෙයි ඔබ ඇතුලේ ඉඳන් මේ සිස්ටම් එකට දුවන අර පව්කාරයාගෙනුත් ගලවන්න කෙනෙක් ඕනේ. ඒකයි ඔබට ඕනේ. ඔබට මේක තනියම කරන්න බෑ. මොකද ඔබ ඉපදෙන්නේ සිස්ටම් එකට ආදරේ මිනිහෙක් ඉපදෙන්නේ. දෙවියන් වහන්සේට නෙමෙයි. දැන් ඉඳලා හිටලා මේ සාතන් මේ බලවේග මිනිස්සුන්ගේ ඇතුළට වහිනවා. හැමෝගෙම වෙන්නේ නැහැ. නමුත් වැහෙන අය ඉන්නවා. අපි දකිනවා බයිබලේ සමහරක් අවස්ථාවල මේ නොපෙනෙන මේ බලවේග මිනිස්සුන්ගේ ඇතුළට ඇවිල්ලා ඔවුන්ගේ සම්පූර්ණ පාලනය හිමි කරගන්නවා. සමහරක් වෙලාවට යක්ෂ ආත්මයක් එහෙම නැත්නම් සාතන්ම වැහෙන අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි දකිනවා මේ පොත අන්තිමයට යද්දී යුදස්ගේ ඇතුළට සාතන් ආවේශ වෙනවා. අද සමහරක් විදිහින් ආගමික නායකයෝ එදා හිටපු ආගමික නායකයෝ සාතන් ආවේශ වෙච්ච මිනිස්සු වෙන්න පුළුවන්. මේ ඇත්ත මං කියන්නේ. හරි? දැන් මොකද වෙන්නේ? මේ ස්ථානේ දැන් යේසුස් වහන්සේට හම්බ වෙන්නේ ඒ වගේ යක්ෂාත්මයක් ආවේශ වෙච්ච මිනිස්සෙක්. අපි 34 වෙනි පදේ කියමු. ඔහු මහත් හඬින් මොරගසමින්
අහෝ නාසරිය යේසුස් වහන්සේ, ඔබට අපෙන් කම මොකද? ඔබ අප විනාශ කරන්න ආසේක්ද? ඔබ කවුද කියා දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ තැනන් වහන්සේයයි කීවේය. යේසුස් වහන්සේ හරිම සරලව සිනගෝගේ හිටගෙන උන්වහන්සේ පැහැදිලි කරා ඉගැන්නුවා. මොනවද උගන්වන්න ඇත්තේ? අපි ගිය සතියේ ඉගැන්නුවා. දිලින්දොන්ට සුභාරංචිය ගෙන්න මං ආවා. හරි, වහලුන් මුදන්න මං ආවා. උන්වහන්සේගේ පණිවිඩය බයිබලයේ පුරා එකක්. අපිට කියලා නැතත් උන්වහන්සේ දේශනා කරේ අපිට කියපු දේවල්ම තමයි. මේ දේවල් කියවගෙන ඉද්දී එක මිනිස්සෙක් ඇතුලේ හිටපු මේ අක්ෂාත්මයකට මේ වචන අහගෙන ඉන්න බැරි වුණා. මේ වචන අහගෙන ඉන්න බැරි වුණා විතරක් නෙමෙයි, සාමාන්‍ය යක්කු කැමති හැංගිලා ඉන්න. රහසේ ඉන්න, තමන්ගේ වැඩේ කරගෙන. තමන් නෑ වගේ පෙන්වන්න. නමුත් ඔවුන්ගේ තිබුණු ඒ ගාඩ් එක නැති කරගෙන, එහෙම නැත්නම් ඔවුන් හැංගිලා හිටපු තැනින් එළියට ඇවිල්ලා කෑ ගහලා කියනවා, "හෝ යේසුස් වහන්සේ, ඇයි අපිට වද දෙන්න ආවේ? මොකක්ද මේ?" මිත්‍රෝනි, යේසුස් වහන්සේ කතා කරද්දී මේ අක්ෂය අවුරුදු 4000ක් 5000ක් තිස්සේ මිනිස්සු කතා කරනවා අහලා තිබුණා. නමුත් මෙහෙම පුද්ගලයෙක් කතා කරනවා අහලා තිබ්බේ නෑ. ඇයි දන්නවද? මේ ඇවිල්ලා ඉන්නේ තවත් මිනිස්සෙක් නෙමෙයි. තවත් ෆිලොසොෆර් කෙනෙක් නෙමෙයි. මේ කටින් එන්නේ මොනවා හරි තියරියක් නෙමෙයි. මේ කටින් එන වචන මිනිස්සුන්ව නිදහස් කරන වචන. මේ කටින් එන්නේ මිනිස්යව ආලෝකයට ගේන්නා වූ සැබෑ වචන. මේ කටින් එන්නේ මේ සැබෑ දෙවියන් වහන්සේගේ වචන. මේවා අහද්දී අර අන්ධකාර ලෝකයේ අවුරුදු 4000ක් 5000ක් එන්ටර්ටේන් වුණු මේ යක්කුන්ට අහගෙන ඉන්න බැරි වුණා. උන්වහන්සේ කතා කරද්දී ඒ තිබුණු හැමදේම පැත්තක තියලා ඇයි අපිට වද දෙන්නේ කියලා ඇහුවා. මම පෙන්නන ඉස්සරහට මොකද වෙන්නේ කියලා. නමුත් මම දෙයක් කියනවා. අද සභාවල මේ පුල්පිට් එකේ යක්කු ආවේශ මිනිස්සු දේශනා කරනවා. මේ ස්ථානවල ඉඳගෙන ඉන්නවා. ඇයි දන්නවද එළියට යන්නේ නැත්තේ? අද දේශනා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ නෙමෙයි. අද අපි යක්කු එලවන්න ඕනේ නම් ඉස්සල්ලාම අපි දේව වචනේ දේශනා කරමු. අපි මේ යේසුස් වහන්සේ ගැන කියද්දී, යේසුස් වහන්සේගේ නීතියට අනුව අපි සීමාවන් දාද්දී, ඒ සීමාව ඇතුලේ යකා කවදාවත් එන්ටර්ටේන් වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ගේ ෆිලොසොෆිස්, මිනිස්සුන්ගේ එන්ටර්ටේන්මන්ට්, මිනිස්සුන්ගේ අයිඩියොලොජිස්, මේ දේවල් වලින් අපි සභාව ගොඩ නැගුවොත් සාතන් කම්ෆර්ටබල්. කවදාවත් එළියට එන්නේ නැහැ. නමුත් දේව වචනය ඇති විදියට ප්‍රකාශ කරලා, ඒ තියෙන ප්‍රතිපත්ති වලට ජීවත් වෙලා, ඒ සුද්ධකම ජීවිතේ තියාගෙන, ඒ වෙනුව නීතිය ක්‍රියාත්මක කරද්දී යක්කු කවදාවත් සභාව පාලනය කරන්න. නමුත් අද කනගාටුව යක්කු පාස්ටර්ලා වෙලා. මම මේ පුද්ගලික මිනිස්සෙක් හිතේ තියන්නේ නෙමෙයි කියන්නේ. අද දේව වචනය නෙමෙයි එන්ටර්ටේන්මන්ට් සභාවට ගෙන්නන්න යන්නේ. ලෝකේ තියෙනා සිස්ටම් එකක්, එහෙම නැත්නම් කල්චර් එකේ හදපු අයිඩියා එකක් අරගෙන අපි කියන එන්න සභාවට තරුණයෝ ගෙන්නමු අපි. මේ ඔක්කොම කරලා අන්තිමේට මොකද කරන්නේ? අර ලෝකේ කරප්ට් සිස්ටම් එකම අපි පල්ලිය ඇතුළට ගෙනල්ලා තියෙනවා. එතකොට ලෝකේ ඉඳලා මිනිස්සෙක් එන්නේ තවත් සුද්ධ දැනකට නෙමෙයි. ලෝකෙ විසින් ඉන්ෆ්ලුවන්ස් වුණු, බලපෑම් වුණු තවත් අසුද්ධ තැනකට. හැබැයි එතන කවුරු හරි ගිහලා දේව වචනේ ටිකක් කිව්වොත්, බ්‍රදර් එහෙම කියන්න එපා, යාළගේ හිත රිදෙයි. බ්‍රදර් අපි යාළා ගැන ඉවසන්න ඕනේ. නෑ, සභාව ලෝකය නෙමෙයි. සභාව සුද්ධයි. අපි කිව්වේ නැත්තම් ඇත්ත කවුද කියන්නේ? දැන් ඔබ ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉඳි මමත් අර කියපු බයිලාවම කිව්වනම් ඔබ කොහොමද දන්නේ මේ ඇත්තද බොරුද කියලා? නමුත් මිනිස්සු නිදහස් වෙන්නේ කොහොමද? නිදහස් වෙන්නේ ඇත්ත කියද්දී. යේසුස් වහන්සේ කතා කරගෙන ඉද්දි සාතන්ට අහන්න බෑ. ඇත්ත දේශනා කරද්දි කවදාවත් ඔබ ඒ සභාවේ සමාජිකයෙක් වෙන්නේ නැහැ. ඔබ පාපයට කැමති නම්. නමුත් අපි ශුද්ධකම කතා කරමු. අපි ශුද්ධ දේවල් වර්ණනා කරමු. අපි ශුද්ධ යේසුස් වහන්සේගේ වචනේ වර්ණනා කරමු. එතකොට ඔබ ඉතුරු වෙන්නේ අතලොස්සද? ඔබ කැමති දෙවියන් වහන්සේට. ඔබ කැමති එන්ටර්ටේන්මන්ට් එකට නෙමෙයි. ඔබ කැමති ඔබේ මූණ දිහා බලලා කියන අනාගත වාක්‍යයට නෙමෙයි. ඔබ කැමති ශුද්ධ යේසුස් වහන්සේට. දැන් යක්ෂයා මෙහෙම කෑ ගහද්දී මොකද උනේ? 35 වෙනි පදේ. යේසුස් වහන්සේ ඔහුට තරුවට කරමින් කතා නොකර මොහුගෙන් පිටව යනවා. මම මෙච්චරයි කියන්නේ. මම දැන් ඉස්සෙල්ලා විනාඩි කිහිපයක්
තුල ඔයාලට කිව්වා නේද මේ සාතන්ගේ තියෙනා වූ ඔබට වඩා තියෙන බලය එයා කොච්චර බලපෑමක් තියනවද කියලා සාතන්ට මේ පොළොවට ඉහළින් ලෝකේ දෙවියා කියලා බයිබලෙම හඳුන්වනවා. හැබැයි යේසුස් වහන්සේක වචනයක් කියද්දී කට වහපන් එළියට ඵලයන් කියද්දී යනවා. ඇයි? ඒක තමයි සත්‍ය. යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. කවදා හරි ඔය යක්කු ඔක්කොම එක රොත්තට ගිනි විලට දාන්න යන තනන් වහන්සේ තමයි දැන් මේ මාංශවත් වෙලා ඉන්නේ. ඉතින් මිත්‍රවරුනි මම මේකයි කියන්නේ අපි අදහන ස්වාමින් වහන්සේ ඔබට පේන ලෝකේ රජවරු නෙමෙයි නොපෙනෙන ලෝකේ අන්ධකාර බලවේග වලටත් ඉහළින් ඉන්න ශුද්ධ තනන් වහන්සේ. ඉතින් ක්‍රිස්තියානිකාරයෙක් හුනෙක් චුච්චුක් ගෑවට බය වෙයිද? ක්‍රිස්තියානිකාරයෙක් පිළියමක් මත යැපෙයිද? ක්‍රිස්තියානිකාරයෙක් ඇස්වහ කටවහට බය වෙයිද? වෙලාව බලයිද? නෑ. ඇයි? මේ සියල්ල මුළු සිස්ටම් එකම පාලනය කරන ශුද්ධ දෙවියන් වහන්සේගේ ලේවලින් මිලදී ගත්ත මිනිස්සු තමයි ක්‍රිස්තියානිකාරයෝ කියන්නේ. මොකද උනේ යක්ෂයා ඔහුව බිම හෙලලා හිංසාවක් නොකොට ඔහුගෙන් පිටතට ගියේය. සියල්ලෝ විස්මිතව මේ වචනය කුමක්ද? මක්නිසාද උන්වහන්සේගේ බලයෙන් දානුභාවයෙන් අශුද්ධාත්මයන්ට අනදෙනසේක. ඔහු පිට වෙත යෝනවුන් අතරේ කතා කරගත්තෝය. තවද වටකර පළාතේ සැමතැන්හි උන්වහන්සේ ගැන ආරංචිය පතල විය. ලූක් ඇයි දන්නවද මේක තෝරගත්තේ? ලූක්ට අපිට ඉස්සල්ලාම කියන්න ඕනේ මේ ඇවිල්ලා ඉන්න නිකන් ෆිලෝසොෆර් කෙනෙක්වත් රෝගීන් සුව කරපු තවත් එක අනාගතවත්රු කෙනෙක් නෙමෙයි. මේ තමයි මුළු අන්ධකාර ලෝකය, නොපෙනෙන ලෝකය සහ මේ පවතින මුළු විශ්වයේම අධිපති තමයි මේ ඇවිල්ලා ඉන්නේ. සමහරක් විට ඔබට රෝගය මේවා තමයි අපිට ප්‍රශ්න විදියට පේන්නේ. නමුත් ඔහුව පිටිපස්සේ තියෙනවා අන්ධකාර බලවේග. නමුත් බය වෙන්න දෙයක් නැහැ. යේසුස් වහන්සේ අදාන මනුස්සයට ඉන්නේ විශ්වයේ අයිතිකාර දෙවියන් වහන්සේ. කොහොමද ඔබ බය වෙන්නේ පොඩි දේවල් වලට? කොච්චර සුබ ආරංචියක්ද? දැන් ඊගාව දේශනාවේ මගේ ඊගාව කොටස මම පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ දැන් හරි. යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේට පුළුවන් විතර නෙමෙයි උන්වහන්සේ අනිවාර්යෙන් මේ අන්ධකාර ලෝකය ජය ගන්නවා. නමුත් ඒක මට කොහොමද අදාළ වෙන්නේ? මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. මොකද අපිට මේ දේ තේරුන්නේ නැත්නම් මේ කනෙක්ෂන් එක අපි හදාගත්තේ නැත්නම් දැනුම විතරයි අන්තිමේට. ඉතින් පළවෙනියෙන්ම තේරුම් ගන්න යේසුස් වහන්සේ ස්වර්ගයෙන් පල්ලෙහාට ආවේ නැතත් උන්වහන්සේට යක්ෂයා යටත්. උන්වහන්සේ ආවේ නැතත් උන්වහන්සේ දෙවියන් වහන්සේ. නමුත් ඇයි ආවේ? ඔබ යටත් නිසා යක්ෂයාට. උන්වහන්සේ මනුෂ්‍යත්වයක් ගත්තේ සාතන්ව පරද්දන්න මනුෂ්‍යත්වයක් ගැනීම අනිවාර්ය නිසා නෙමෙයි. උන්වහන්සේ මනුෂ්‍යත්වයක් ගත්තේ පියාණන් වහන්සේ තෝරගත්ත මිනිස්සුත් මේ මනුෂ්‍යත්වයේ තුල යක්ෂයට වහල් වෙලා ඉන්න නිසා. ඒතර උන්වහන්සේ මනුෂ්‍යත්වයේ තුල මේ කරන ක්‍රියාවෙන් උන්වහන්සේ සාතන්ව පරද්දන්නේ මනුෂ්‍යව ජයග්‍රහණය කරලා අපිව ගලවමින්. ඔයාලට තේරෙනවද මං කියන එක? උන්වහන්සේ කොහොමත් යක්ෂයට වඩා උසස් දෙවියන් වහන්සේ ගැන කිසි සැකයක් නැහැ. නමුත් අපි අසරණයි යේසුස් වහන්සේ නැතුව. ඒකයි උන්වහන්සේ මනුෂ්‍යත්වයක් ගත්තේ. ඒකයි උන්වහන්සේ මාංශවත් උනේ. එතකොට ඔබ යක්ෂයව තනිව මුහුණ දෙන්න බැරි මිනිස්සු ඔබ හැමෝම. නමුත් යේසුස් වහන්සේ තුලට ගියපුවම තව දුරටත් ඔබ නෙමෙයි මේ අන්ධකාර බලවේගات එක්ක සටන් කරන්නේ. ඒ දෙවියන් වහන්සේ. දැන් මම ඔයාලට පොඩ්ඩක් කියන්නම් බයිබලයේ කියලා දීලා දෙන විදියට යේසුස් වහන්සේ හම්බුන් නැති මිනිහෙක්, යේසුස් වහන්සේව නොඅඳුනන මිනිහෙක් සාතන්ගේ බලය යටතේ කොහොමද තියෙන්නේ කියලා බයිබලයේ පෙන්වන විදිය. එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදය මෙහෙම කියනවා. නුඹලාගේ වරද සහ පාප කරුණ කොටගෙන මැරී සිටි කලෙහි උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. පෙර කාලේ මේ කියන්නේ ගැලවීම ලැබපු අදහිලිවන්තයන්ට, ඒ කියන්නේ හැමෝම සාමාන්‍ය ගැලවීම ලැබපු අදහිලිවන්තයාගේ අතීතයත් මේ ලෝකේ දැනට ජීවත් වෙන ගැලවීම නොලැබපු හැමෝගෙම අතීතයත් එක හා සමානයි. මෙන්න ඒ ගැන කියනවා. පෙර කාලේ නුඹලා මේ ලෝකේ ව්‍යවහාරය ලෙසත් මේ ලෝකේ සිස්ටම් එකට මේ ලෝකේ විදියට හිටියා. ඒ විතරක් නෙමෙයි අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වෙන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒවයි හැසිරුණුයි. මේ ලෝකෙ මිනිස්සු
ඔබ ගැලවීම ලැබපු කෙනෙක් නම් දැන් නැහැ. නමුත් ඔබ තවම ලැබලා නැත්නම් ඇයි මම එහෙම කියන්නේ? අනේ මම පල්ලියට ඇවිල්ලා ඉන්න ගැලවීම ලැබපු නිසා නෑ. පල්ලියට එන හැමෝම ගැලවීම ලැබලා නැහැ. ලබන්න ඕනේ. අපේ ආශාව ඒකනේ අපි හැමෝටම මේ සුභාරංචිය කියන්නේ. නමුත් ඒක ස්ථිර වෙනතුරු, ඒ අලුතෙන් ඉපදීම සිදු වෙනතුරු ඔබ කොහොමද හැසිරෙන්නේ? අකීකරුකමේ පුත්‍රයන් තුල ක්‍රියාගෙන යා ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට. ඔබ මඩවනවා. ඔබට පෙන්නනවා හරි වගේ මේ දේවල් දෙවියන් වහන්සේට විරුද්ධ වුණාම, දෙවියන් වහන්සේගෙන් ඈත් වුණාම හරි වගේ ඔබට පෙන්නනවා. ඒ පුද්ගලයාගේ තියෙන කැමැත්ත ඔබේ කැමැත්ත විදියට පාවිච්චි කරනවා. මේවා විශ්වාස කරන මිනිස්සු ඇති තරම් ඉන්නවා. ඊට පස්සේ 2 කොරින්ති 4 කියනවා මෙහෙම. නොහැදිලිකාර වූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය නොබැලෙන පිණිස මේ ලෝකයේ දෙවියන් ඔවුන්ගේ සිත් අන්ධ කළේ. දැන් යේසුස් වහන්සේ තමයි ආලෝකය නේද? ඔයාලා වහල්ලු, ඔයාලා අන්ධයෝ, ඔයාලා පව්කාරයෝ කොහෙන්ද ගැලවීම තියෙන්නේ? යේසුස් වහන්සේ තුල. නමුත් මේක ඇත්ත වගේ නොපෙන්වන්න, මේකට ආකර්ෂණය නොවන පිණිස සාතන් මොකද කරලා තින්නේ? ඔබ අන්ධ කරලා තියෙනවා. තවත් වචන වලින් කියනවා නම් වෙන සිස්ටම් එකක් මවලා තියෙනවා ඔබේ පෞකාර ස්වභාවයට ගැලපෙන්නේ. ඒකයි මිනිස්සු ආස පාපෙට. මිනිස්සු පාපෙට ආසයි. යේසුස් වහන්සේට විරුද්ධයි. සභාවට එන මිනිස්සුත් ඇතුළෙත් මේ ගතිය තියෙනවා නේද? දෙවියන් වහන්සේගේ වචනේ පා සිස්ටම් එක ගේමු අපි පල්ලියට. ඒක තමයි දැන් ගැලපෙන්නේ. ඒක තමයි ගැලපෙන්නේ. නෑ. ඒක අන්ධකම. ඒ සිස්ටම් එකෙන් ඔබ අන්ධ කරලා තියෙනවා. නමුත් ඒ පරිච්ඡේද දෙකේම කියනවා මෙන්න මෙහෙම 2 කොරින්ති 4:6 කියනවා. නමුත් එසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ දැනගැන්ම නැමැති ආලෝකය බැබලෙන පිණිස අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකයේ බැබලෙන්ට කීවා වූ දෙවියන් වහන්සේය. මොනවද දන්නවද මේ කියන්නේ? එදා ලෝකයේ පාළුව හිස්ව තිබෙද්දී උප්පත්ති පොතේ දෙවියන් වහන්සේ කිව්වා ආලෝකය වේවා කියලා. එවිට ආලෝකය වුණා. දැන් මේ දෙවියන් වහන්සේම මනුෂ්‍ය ආත්මාතර සමහර සුභාරංචිය අහගෙන ඉද්දී ඒ දෙවියන් වහන්සේම ස්වර්ගයේ ඉඳලා කතා කරලා කියනවා දැන් හරි කාලය ආලෝක වෙන්න. ඒ මොහොතේම ඔබ තුල තිබුණු අන්ධකාරය අයින් වෙලා යනවා. ඒ මොහොතේම සාතන්ගේ බලය සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ඒ මොහොතේ ඔබ කවදාවත් දැකපු නැති ආලෝකයක් දකිනවා. කවුද ඒ ආලෝකය? යේසුස් වහන්සේ. ඒ මිනිස්සු තමයි අලුතෙන් ඉපදුනාය කියන්නේ. මේක නිකන් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ අන්ධයෝ, ඔබ අන්ධ කරගෙන ඉන්නවා. නමුත් ස්වර්ගයේ දෙවියන් වහන්සේ මැදිහත් වෙලා ඒ අන්ධකම නැති කරනකම්, මලවුන්ගෙන් නැගිටවනකම් කවුරුත් ඒ ආලෝකය දකින්නේ නැහැ. නමුත් එහෙම උන්වහන්සේ කරනවා. කාටද? හැමෝටම. පේන විදිහට හැමෝටම උන්වහන්සේ කරන්නේ නැහැ. කාටද උන්වහන්සේ කරන්නේ? යේසුස් වහන්සේ කියනවා මාගේ බැටළුව මගේ හඬ අසති. මම ඔවුන් උදෙසා ජීවිතය දෙමි. ඔවුන් මගේ අත්වලින් කවුරුත් ඔවුන්ව උදුරගන්නේ. යේසුස් වහන්සේ ජීවිතේ දීපු හැමෝම දැන් උන්වහන්සේ තමන්ගේ ලෙයින් ආවරණය කරලා ඉවරයි. පියාණන් වහන්සේට ස්වර්ගෙන් කතා කරලා මේ මිනිස්සයා මගේ කියන්න කිසිම බාධාවක් නැහැ. සාමාන්‍යයෙන් පව්කාරයෙක්ට කියන්න බෑ. එතකොට සාතන් අනිත් පැත්තට අහනවා එයා පව් කරා කෝ එයාට ලැබෙන්න ඕන දඬුවම? එයාව මොන පදනමක් මතද ඔබ ස්වර්ගයට ගන්නෙ? එයාත් මං කරපු පාපෙමනේ කරේ. නමුත් දෙවියන් වහන්සේ සාතන් දිහා බලලා කියනවා බලපන් මගේ පුත්‍රයා කුරුසියේ මැරුණා. ඒ පුද්ගලයා වෙනුවෙන් මගේ පුත්‍රයා මැරුණා. ඒ පුත්‍රයා වෙනුවෙන් අවශ්‍ය ධර්මිෂ්ඨක මගේ පුත්‍රයා සම්පූර්ණ කරා. දැන් එයා මගේ කටවහන්න. එයා මගේ. දැන් ආලෝක වේවා. ඔබට පේනවද යේසුස් වහන්සේ ඇවිල්ලා මොනවද කළේ කියලා? උන්වහන්සේගේ ජීවිතයෙන් අපි උදෙසා සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ කළා. උන්වහන්සේගේ මරණයෙන් අපිට ලැබෙන්න තිබ්බ දඬුවම අයි කරා. දැන් පියාණන් වහන්සේට අයිතිය තියෙනවා. පියාණන් වහන්සේට අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙනවා. මේ අන්ධකාරයට සේවය කරන මේ පව්කාරයන්ව මගේ කියලා කතා කරන්න. උන්වහන්සේ අලුතෙන් ඉපදෙන මොහොතේ ඔබට කරනවා. ඒක මේ මොහොත වෙන්න පුළුවන්. මේ මොහොත වෙන්න පුළුවන්. ඒ මොහොතේදී මොකද වෙන්නේ? ඔච්චර කල් අපිව බලපෑම් කරපු මේ අපිව වහගෙන හිටපු මේ බලවේග සියල්ල අපිව පාලනය කරන එකෙන් අයික් වෙනවා. තව දුරටත් අපිට අත තියන්න අයිතියක් නැහැ. තව දුරටත් අපි
තුල අර පරණ මිනිස්සයා ඉන්නවා පොඩ්ඩක් ඇදිලා යනවා පාපෙට. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නැවත අපිව ගේනවා ඒ ශුද්ධ කන්දට, ශුද්ධ අභිමුඛයට අපිට නැවත සිහි කරනවා අපි කාටද අයිති කියලා. මැරෙනකන් අපිව ඒ විදියට ආරක්ෂා කරනවා. මොකද දැන් අපි උදෙසා ලේ එලලා ඉවරයි. දැන් අපිව මුදලා ඉවරයි. දැන් අපි තව දුරටත් මරණයවත් පාපේවත් වහල්ලු නෙමෙයි. අපි කියලා කියන්නේ අදහන අයට. මං ආසයි ඔබ මොම අදහනවනම් ඒක එච්චර ලේසි නෑ හැබැයි. කයි මං කියන්නේ උදව්, ඒ කියන්නේ ඔබ කරන්න ඕන දේ කරන්න. අනේ ස්වාමීනි මට උදව් කරන්න. මොකද මෙතනට ආපු අය තමයි වැඩියෙන්ම නිරේ කවදා හරි උදව් මනන්නේ. සමහරව ඇවිල්ලා කියනවා පේදුරුලා යේසුස් වහන්සේ ගෝලියෝ ටික යවනවා මොනවාද මේ සේවය කරන්න පෙර පුහුණුවක්. එයාලා ඇවිල්ලා කියනවා පියාණනි අපි ඔබගේ නාමයෙන් යක්ෂයෝ දුරු කළා. යේසුස් වහන්සේ කියනවා යක්ෂයෝ දුරු කරපු හින්දා සතුටු වෙන්න එපා. ඔබලගේ නාම ජීවන පොතේ ලියලා තියෙන නිසා සතුටු වෙලා. මොකද යක්ෂයෝ දුරු කරන අය කවදා හරි මතෙව් 7 ඇවිල්ලා කියනවා අපි ඔබගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වා. අපි ඔබගේ නාමයෙන් යක්කු දුරු කරා. යේසුස් වහන්සේ මොනවද දන්නවද කියන්නේ? අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා විසින් අහකට ඵලයල්ලා මම කිසි කලකත් උඹලව අඳුන්නවුවේ නැහැ. වංචාකාරයෝ බොරුකාරයෝ. ඔබලා ඇදිලා යනවද ඔය යක්කු දුරු කරන Facebook එකේ වීරයෝ වගේ ඉන්න පාස්ටර්ලා ගාවට? කවදා හරි දෙවියන් වහන්සේ අඳුරන්නේ නැහැ යන්න කියනවා. ඒත් එක්ක පිටිපස්සේ ආපු පොලිමවත් අඳුරන්න යන්නේ නැහැ කියනවා. අඳුරන මිනිස්සේ අලුතෙන් ඉපදිලා මේ සුද්ධ දේව වචනයට ප්‍රිය කරන මිනිස්සෙක්. නිසා එහෙම තමයි යක්ෂයාගේ සිස්ටම් එක. යක්ෂයා ඉස්සල්ලාම විරුද්ධ උනේ එළියේ ඉඳන්. අපේ සත්‍ය ඇහෙන්නේ නැති වෙන්න ඉස්සල්ලාම පිට ඉඳන් විරුද්ධ වුණා. ඒ කියන්නේ රෝම අධිරාජ්‍යය නීරෝල ඇවිල්ලා ඇත්ත මරුවා. නමුත් ටික කාලයක් යද්දී සාතන් සිස්ටම් එක වෙනස් කරා. පල්ලිය ඇතුළට රිංගුවා. රෝමානු කතෝලික නමින්. ඊට පස්සේ නොයෙකුත් නිකායන්, නොයෙකුත් ව්‍යාජ ධර්ම. ඇයි ඒ ඔබව ඇත්ත දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න? මට මේ මගේ කතෝලික සහෝදරයා එක්කවත් මගේ මේ අනිත් පිටුනාවත් මම විවේචනය කරනවා මේ සිස්ටම් එක ඔබට ගැලවීම දෙන්නේ නැහැ. මේවා ව්‍යාජ ධර්ම. ඇත්තට ඔබ එන්න ඕනේ. ඒකයි මාටින් ලූතර් ඔක්තෝබර් 31 දන්නවද ඔබලා? ඔක්තෝබර් 31 තමයි ඒ අපේ රිෆෝමේෂන් ඩේ එක දැන් අපි පහු කරලා ආවේ. අවුරුදු 500 ගානකට කලින් එදා මාටින් ලූතරට තේරුණා මේ සිස්ටම් එක බොරුවක්. මිනිස්සෙක් දෙවියන් වහන්සේ ගාවට යන්න කවුරුත් මැද හිට ගන්න ඕනේ නැහැ. ඒක ඇදහිල්ලෙන් විතරක් ලැබෙන දෙයක්. එදා ඒ සිස්ටම් එක වෙන්නුණු එක ලොකු ඝට්ටනයක් එක්ක ආවා. අදටත් ඒ ඝට්ටනිය තියෙනවා. ඉතින් ඔබ හිතනවා නම් නැවතත් අපි යන්න ඕනේ අර පරණ තැනට. ඔබ යන්නේ යක්ෂයාගේ සිස්ටම් එකට. එසා මිත්‍රවරුනි දැන් ඔබ නිදහස්ද? යේසුස් වහන්සේ කිව්වා නේද මම ආවේ දිලිදුන්ව මුදන් මඩනාලද්ද වුන් නිදහස් කරන්න. උන්වහන්සේ කරා කුර්සි. උන්වහන්සේ මලවුන්ගේ නැගිට්ටේ අපිව උන්වහන්සේට අයිති කරලා. දැන් කොහොමද ඔබ ඒක අදාළ කරගන්නේ? කදාල කරගන්නේ ඇදහිල්ලෙන්. මාව නියෝජනය කරා උන්වහන්සේ ස්වාමීනි ඒ නිදහස මට දෙන්න. මේවා අදහපු මිනිස්සු සම්පූර්ණයෙන් නිදහස් වුණා. ඔවුන් තවදුරටත් මරණයට බය නැහැ. මොකද හේබ්‍රව් 2 කියනවා මරණය යක්ෂයා පාවිච්චි කරනවා අපිව බය කරන්න. මොකද මරණය යක්ෂයා විවිධාකාර දැන් අද යක්ෂයාට ඕනේ ඔබ කොහොම හරි දෙවියන් වහන්සේගෙන් ඉවත් කරන්න. එතකොට මරණය තමයි හොඳම ආයුධය. කියන්නේ ඔබ මැරෙනකන් යක්ෂයා ඔබව තියාගෙන ඉන්නවා ඒ සිස්ටම් එක ඇතුලේ. ඔබ මැරුණු දවසට ඔබ සදාටම උන්වහන්සේගෙන් වෙන් වෙලා. ඒ නිසා සාතන් මොකද කරන්නේ? ඔබ මැරෙන තුරු ඔබ අන්ධකම තුල තියාගන්න විවිධ සිස්ටම් හඳුන්වලා දීලා තියෙනවා. විතරක් නෙමෙයි. ඉක්මනින් ඔබ මරන්න ක්‍රමත් යක්ෂයා හඳුන්වලා දීලා තියෙනවා. යුද ගැටුම්, ඇබෝෂන් මේ මොනවා හරි කරලා යක්ෂයා මරණය ප්‍රොමෝට් කරන්නේ මේ ලෝකේ. මනුෂ්‍යාත්මයක් ඇදහිල්ලෙන් නැතුව මැරුණොත් ඒක තමයි ඔවුන්ගේ අවසානය. නමුත් අපි සුභාරංචිය දේශනා කරනවා. මැරෙන්න කලින් හැරෙන්න. මැරෙන්න කලින් ඒ ජීවනයේ වෙතට එන්න. යේසුස් වහන්සේ කියනවා මම ආවේ ජීවනය දෙන පිණිසත් ඒ අධික ලෙස ජීවන පිණිසත්. නමුත් සොරා එන්නේ සොරකම් කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්. ඔබ කොයි පැත්තේද? සරලව ගන්න එපා. ඊට පස්සේ අපි කිතුණුවෙක් වුණාට පස්සේ අපිට සටනක් තියෙනවා. මේ අන්ධකාර බලවේග අපිව අතාරින්නේ නැහැ. එපිස 6 වෙනි පොතේ 6 වෙනි පරිච්ඡේදය ගැන කියන්නේ මක් නිසාද අපගේ සටන වනාහි මාංශයට අතුරු තවම සටනක් තියෙනවා. නමුත් කිතුණුවා දැන් තනියම නෙමෙයි සටන් කරන්නේ. එතකොට ඔහු ඇදහිල්ලෙන් යේසුස් වහන්සේ දුන්නු ගැලවීමේ තොප්පිය තියාගෙන සත්‍යවාදීව කමින් ධර්මිෂ්ඨකම ඇතුව
ඒවා අපිට වෙනම පාඩම්. නමුත් අපි දිනලා ඉන්නේ මේ පෙරදුණු සටනක් නෙමෙයි අදහන්න කරන්නේ. මුත් හැමෝම නෙමෙයි අදහන්න විතරයි. ඉස්සරහටත් මේ යක්ෂය දුරු වෙන සිදුවීම් අපි ලෝක පොතේ දකීවි. නමුත් මම මෙච්චර විස්තරයකට එදාට යන්නේ නැහැ. යක්ෂයා කවුද කියලා. නමුත් ඔබ දන්නවා දැන්. සයි මේ ගැන ගිහිල්ලා නැවත අධ්‍යයනය කරන්න. නැවත කියවන්නේ බයිබල් පාඩ. නැවත මෙනෙහි කරන්න. සහ ඔබ අදහගෙන ඒ ලැබිලා තියෙන සහනය ඔබට මැරෙද්දි බය නැතුව ඇස් දෙක පියාගන්න පුළුවන්. ඔබ අදහන්නේ නම්. සියලු දෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා.